Hi guys, welcome to my channel. ඉතින් කැනඩා ඉමිග්‍රේෂන් සම්බන්ධව තවත් අලුත් අප්ඩේට් එකක් ගෙන දුන්නොත් කන තමයි අද එපිසෝඩ් එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පහුගිය මාර්තු 7 සිකුරාදා ඉමිග්‍රේෂන් මිනිස්ටර් මාක් මිලර් සඳහන් කරා එයාලා අලුත් PR පාත් එකක් සම්බන්ධව වැඩ කටයුතු කරගෙන යනවා කියලා. ඉතින් විශේෂයෙන්ම මේ PR පාත් එක එයාලා ඕපන් කරන්න බලාපොරොත්තු වෙන්නේ කන්ස්ට්‍රක්ෂන් වර්කර්ස්ලට විශේෂම අන්ඩොකමෙන්ට කන්ස්ට්‍රක්ෂන් වර්කර්ස් එම නැත්නම් කැනඩාවේ ඉලීගලි වැඩ කරන කන්ස්ට්‍රක්ෂන් වර්කර්ස්ලට සහ දැන්ට කැන්ඩාවි වර්ක් පමිට්ක් සහිත වැඩ කරන ඉමිග්‍රේෂන් වර්කර්ස්ලට තමයි මේ PR පාත් එක ඔපන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකත් එක්කම යාලා තවත් අලුත් පබ්ලික් පොලිසි එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒකෙදි වෙන්නේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ වැඩ කරන කෙනෙක්ට ස්ටඩි කරන්න අවශ්‍ය නම් එයාලට ස්ටඩි පර්මිට් එකක් නැතුවම කන්ස්ට්‍රක්ෂන් වලට අදාළ ඒ සඩි එමනත්තයි කෝස් එක කරන්න අවස්ථාවය ලබාදිල තියෙනවා. ඇති මේක ගොඩක් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක වැඩ කරනයට ගොඩක් වාසසාගත අවස්ථාවක්. ඉතින් අද වීඩියෝ එකෙන් මේකෙන් තමයි කතා කරන්නේ. රන්දි සිටින වීඩියෝ අවසාන වෙනකම්ම මම කැනඩාව පැත්තෙන් පහුගිය දවස්වල ඉමිග්‍රේෂන් සම්බන්ධ වෙච්චර හොඳ නිවුස් අහන්න හම්බුනේ නෑ. ගොඩක්ම ඉමිග්‍රන්ට්ස්ලා අඩු කරන දේවල් සහ ස්ටඩි පර්මිට් රෙස්ට්‍රික්ට් කරන දේවල්. ඉතින් මේ වගේ බෑඩ් නිවුස් තමයි අපිට අහන්න හම්බුනේ. ඉතින් ඒකත් එක්ක මේ නිවුස් එක ටිකක් විතර රිලිෆ් එකක් මේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ වැඩ කරන අයට සහ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී එන්න බලාපොරොත්තු වෙන අයට. ඉතින් මේක තවමත් ඉම්ප්ලිමන්ට් කරලා නැහැ. මේ නිවුස් රිලීස් එකත් එක්ක එයාලා ස්මාර්ට් මිලර් සඳහන් කරේ එයාලා කැනඩාවේ තියෙන ඉකොනොමික් ග්‍රෝත් එකත් එක්ක හවුසින් සෙක්ටර් එක ඉදිරියේදී ඩෙවලොප් කරනවා. ඉතින් ඒකට එයාලා දැම්මේ ඉඳන්ම ලෑස්ති වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ කන්ස්ට්‍රක්ෂන් වර්කර්ස්ලව එයාලා තියාගන්න බලන්නේ PR දීලා. ඉතින් ඒත් එක්කම සඳහන් කරනවා ට්‍රයිපාටයිට් කවුන්සිල් එකක්. එහෙම නැත්නම් පාර්ශව තුනකින් සමන්විත කවුන්සිල් එකකින් තමයි මේ සම්බන්ධව හොයා බලන්න යන්නේ. ඉතින් මේ පාර්ශව ඉතින් එකක් තමයි ගවර්න්මන්ට් එක, ඒ වගේම තමයි කන්ස්ට්‍රක්ෂන් යූනියන්ස් සහ කන්ස්ට්‍රක්ෂන් සුපර්වයිසර්ස්. ඉතින් මේ පාර්ශව තුන එකතු වෙලා තමයි මේ සම්බන්ධව හොයලා බලලා මේ ඩිසිෂන් එක ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ. මේකදී අපිට තියෙන හොඳ දේ තමයි ඒ සම්බන්ධව ඔල ඉන්ට්‍රස්ටයක් තියෙනවා. එහෙම නැත්නම් කැනඩා කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ දැන්ටමත් ඇවිල්ලා වැඩ කරනවා නම් ඒවලට හොඳ අවස්ථාවක් තියෙනවා PR එක ලබා ගන්න. ඉතින් මිනිස්ටර් මාක් මිලර් තවදුරටත් සඳහන් කරන විදිහට කැනඩාවේ දැන්ට තියෙන හවුසින් ෂෝටේජ් එක, ඒ වගේම ඉදිරියේදී US ටැරිෆ් වලින් එන්න තියෙන ඒ ආර්ථික අවදානම අවම කරගන්න තමයි මේ ස්ටෙප් එක යාලා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකෙදී අර මම කලින් කියපු කවුන්සිල් එකෙන් හොයලා බලනවා ග්‍රවුන්ඩ් වර්ක් එකට අවශ්‍ය කරන ලේබර්ස්ලා කොච්චරද. මේ වගේ සංඛ්‍යාත්මක ගණන් පැරාමීටර්ස් එක්ක මෙයාලා මේ PR පාත් එක ඉම්ප්ලිමන්ට් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ රිලිස් එකේ සඳහන් වෙනවා පබ්ලික් පොලිසි එක සම්බන්ධව. ඉතින් මේකෙදී කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ කවුරුහරි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අධ්‍යාපනයක් ලබා ගන්න සහ ස්කිල් එක වැඩි කරගන්න. උදාහරණයක් විදිහට ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් එයාගේ ස්කිල් එක වැඩි කරන්න තව දුරටත් ඉගෙන ගන්න අවශ්‍යයි කියලා එයාට පුළුවන් ස්ටඩි පර්මිට් එකක් නැතුවම කැනඩාවේ අධ්‍යාපනය ලබා ගන්න. අපි දන්නවා සාමාන්‍යයෙන් කැනඩාවේ ස්ටඩි කරන්න අනිවාර්යයෙන්ම ස්ටඩි පර්මිට් එකක් ඕන. ඉතින් මේකෙදී ඔයාලට පුළුවන් ස්ටඩි පර්මිට් එක නැතුවම කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට අදාළව ස්ටඩිස් ආරම්භ කරන්න, ඔයාගේ ස්කිල් එක ඉම්ප්‍රූව් කරන්න. ඉතින් ඒකෙන් යාලා බලාපොරොත්තු වෙන්නේ දැන්ට හවුසින් ප්‍රොජෙක්ට්ස් යනවා නම් ඒවා ඉතා ඉක්මනින්ම ඉවර කරන්න, ඒවට අවශ්‍ය කරන ස්කිල් එක ඉම්ප්‍රූව් කරගන්න වර්කර්ස්ලට ඕන නම් ඒ අවස්ථාව ලබා දෙන්න කියලා තමයි මේ නිවුස් රිලීස් එකේ සඳහන් වෙන්නේ. මේ ටෙම්පරරි පබ්ලික් පොලිසි එක සම්බන්ධව තවදුරටත් එයාලගේ ඔෆිෂල් වෙබ්සයිට් එකේ සඳහන් වෙනවා. මේක ලින්ක් එක මම වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට දාලා දෙනවා. ඔයාලට ගිහලා කියව ගන්න පුළුවන්. මේ කියන විදිහට මේ ටෙම්පරරි පබ්ලික් පොලිසි එක අවුරුදු 2කට තමයි ඕපන් වෙන්නේ. 25 පෙබ්‍රුවරි 26 ඉඳන් 27 පෙබ්‍රුවරි 26 වෙනකන් තමයි ඒක තියෙන්නේ. ඉතින් මේක තවදුරටත් තියෙනවා කාඩ් ඇප්ලයි කරන්න පුළුවන් eligibility criteria එක සහ after you apply කියලා. ඉතින් බලමු who can apply කියන එක ක්ලික් කරලා work කරන අතරතුර ස්ටඩි කරන්න අවශ්‍ය නම් you should have a valid work permit, Canadian work permit එකක් තියෙන්න ඕන. ඒ වගේම ඒ work permit එක eligible construction occupation එක තියෙන්න ඕන. මේ eligible construction occupation එක මේ පල්ලෙහෙන් දීලා තියෙනවා tier එකත් එක්කම. උදාහරණයකට tier 0 එකේ තියෙනවා construction managers, home building and renovation managers. තොර tier 1 එකට ගියොත් එතන තියෙනවා civil engineers. tier 2 එකේ තියෙනවා ගොඩක් occupations, civil engineers, technologists and technicians, construction estimators, electricians, plumbers, carpenters. මේ වගේ ගොඩක් occupations එතන තියෙනවා. ඒ වගේම tier 3 එකට ගියොත්
ඒකේ තියෙන concrete finishers, roofers and floor covering installers කියලා හතරක් වගේ තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒ ඔකියුපේෂන් එක ජොබ් එකක් ඔයාලට තියෙන්න ඕන කැනඩාවේ. ඒකම ඇප්‍රන්ටන්සිප් එක ඉන්න ඕන. ඒ ඇග්‍රීමන්ට් එක ප්‍රොවින්ෂල් ඔතොරිටි එකෙන් වෙරිෆයි කරලා තියෙනවා. ඉතින් මේ ක්‍රයිටීරියා ටික මීට් කරනවා නම් තමයි ඔයාලට පුළුවන් වෙන්නේ මේ ස්ටඩි කරන්න අවස්ථාව ලබා ගන්න වර්ක් කරන අතරතුර. මේ කියන ක්වොලිෆිකේෂන් ටික ඔයාලට තියෙනවා නම් ඔයාලට පුළුවන් ඩොකියුමන්ට්ස් ටික ස්කෑන් කරලා වෙබ් ෆෝම් එකකින් IRCC එකට සබ්මිට් කරන්න. ඊට පස්සේ IRCC එකෙන් ඒක ඇසස් කරලා ඔයාලට ලෙටර් එකක් ඉෂුව කරනවා මේ ස්ටඩි පර්මිට් එකට අදාළව. ඉතින් ඒ ආකාරයට තමයි මේ පබ්ලික් පොලිසි එක ක්‍රියාත්මක වෙන්නේ. කැනඩාවේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඔයා දැන්ටමත් වැඩ කරනවා නම් ලංකාවේ කන්ස්ට්‍රක්ෂන් එක්ස්පීරියන්ස් එක කැනඩාවට PR එක එන්න බලාපොරොත්තු වෙනවා. මම දැන් ඔයාලට ගොඩක් නිවුස් එකක් දී මේක විශේෂයෙන්ම අපි දන්නා අපේ යාළුවෝ ගොඩක් මේ දවස්වල ස්ට්‍රගල් කරනවා PR එක සම්බන්ධව ගොඩක් අයට ස්කෝර් එක මීට් කරගන්න බෑ. ඉතින් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ වැඩ කරන අයට යම්කිසි අවස්ථාවක් කියලා ලබා දීලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එක සම්බන්ධව තමයි මට කතා කරන්න අවශ්‍ය වුණේ. මේ සම්බන්ධ විදිහට දෙන අප්ඩේට් එක අපි ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ PR පාත් එක තාමත් ඔෆිෂියලි එස්ටැබ්ලිෂ් කරලා නැහැ. විශේෂයෙන්ම අර කලින් කියපු කවුන්සිල් එකෙන් දෙන තීරණ අනුව තමයි යාලා මේ PR පාත් එක ඇනවුස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සම්බන්ධව ඇනවුස් කරුවාම අපි ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳී සිටින අපේ channel එකත් එක්ක ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක like කරන්න share කරන්න අමතක කරන්න එපා. ඉතින් නැවතත් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.